හයි ෆ්‍රෙන්ඩ්ස් කොහමද ඉතින් ඔන්න අයියෝ මම මේක විතරයි ගිල්ලගෙන් මට මොකද්ද මැච් එකට ඉන්වයිට් එකක් ආවා. ඒක නෙමෙයි මේක තමයි මගේ සෙකන්ඩ් ඊඩ් එක. ෆස්ට් ඊඩ් එක කැතයි ගණන් ගන්න එපා. එහෙම තමයි. ඉතින් මේකේ වොයිස් රෙකෝඩ් වෙලා තිබ්බේ නෑ. ඒ නිසා මම මේකේ වොයිස් රෙකෝඩ් දෙනවා. කරන්න දෙයක් නෑ. හොඳයි ඉතින් වැඩි කතා නැතුව අපි ගේම් එකට සෝරි වීඩියෝ එකට බහිමු. හරිද? ඉතින් මම වැඩි CS ගහන්නේ නැහැ. හරිද? ඔන්න මේක ෆොඩින් මට පැටලෙනවා ඔක්කොම. හරිද? මම වැඩි CS ගහන්නේ නැහැ. හරිද? CS ගහන්න නැති ඉඳ මම බ්‍රවුන්ස් 2 ඉන්නේ. හරිද? ඉතින් මම BR වලින් යන්නේ. හරිද? BR වලත් මම ප්ලැටිනම් 4 හිටියේ. ගෝල්ඩන් 2 එකට බැස්සා මොකද අලුත් සීසන් එකකින්ද. ඉතින් තත්ත්වය හරිම සෝචනීයයි. හරිද? ඉතින් රිවිජ කිව්ව මට මේ CS ගන්න පටන් ගන්න CS එක ඉතින් CS ගන්න පටන් ගන්න කියලා. ඉතින් සිල්වර් කරගන්න ඉතින් සිල්වර් කරගන්න වීඩියෝ එකත් ඔයගලන්ට මේ විදිහටම වීඩියෝ එකකින්ම දෙන්න හිතුවා මම. මට කතා කරන එක පැටලෙනවා. හරිද? පැටලුණාට සෝරි. හරිද? ඉතින් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට ගිහිල්ලා ඉන්නේ අකෝ. හරි ඒක වැඩක් නැහැ. ඒක අමතක වෙනවා තමයි. ඔන්න එනම් CS එකක් දාගත්තා. ඉතින් ගැහුවට පස්සේ මම කියයි අඩේ මැරුණානේ කියලා. එහෙම තමයි. මොකද මේක වොයිස් රෙකෝඩ් දෙන්නේ. හරි. පළවෙනි පීක් එකෙන් ගන්න. හරි පීක් මොකක්ද දෙකේ ෂොටි ගමු. හරි දෙකේ ෂොටිය තමයි මගේ ආසම ෂොටිය. අයියෝ ඉතින් හරි ඒ වැඩක් නැහැ. අපි දැන් ගාමු. හොඳයි ගයිස් මේගොල්ලෝ පස්සෙම යන්න ඕනේ. මොකද මැරුණත් හීල් කරනවා එතකොට. ඒක වැදගත්. ඒකනේ වැදගත්. ඒකයි වැදගත්. ඒකනේ වැදගත්. ඔන්න බලන්න හෙඩ් එකක් තියෙනවා. මට මතක හැටියට මම හෙඩ් එකක් තිබ්බේ නෑ. කොහොම හරි වැටෙන්න තිබ්බා. හරිද? ෆස්ට් බ්ලඩ් එක. හරිද? ෆස්ට් බ්ලඩ්. මම නිකන් කිව්වේ. එහෙම තමයි. ඔන්න සද්ද වැඩිද මොකක්ද අඩුද කියලා බලන්න. මම සද්ද ටිකක් අඩු කරා. අම්මට සිරි මෙතන එකෙක් ඉන්නවා. උඩක් තියෙන විතර තියෙන. අඩේ උටක් තිබ්බා. හරි උට කෙලින්ම හෙඩක් තියමු. අයියෝ ඇඟට තියන්න එපා. හෙඩ්. හරි ගයිස් ඩබල් කිල් හරිද? ට්‍රිබල් කිල් කරන්න ඕනේ. අඩ උටක් තිබ්බ කියන්කෝ. ට්‍රිබල් කිල්. වෝච කිල් එකක් දාගමු. වෝච කිල් එක. අම්මට සිරි. හරි මම තමා වැඩිම. හරිද? කිල් 4යි. ඉතින් මේක තමයි මගේ 4 වෙනි CS එක. හරිද? ඉතින් මං වැඩි CS ගහන්නේ නැහැ. මං වලට මුලින්ම කිව්වා වගේ. ඉතින් මං CS ගහන්න කැමතිත් නැහැ. ඇයි කියලා අහන්න එපා. හරිද? මම CS ගන්න කැමතිත් නැහැ. මං CS ගහන්නෙත් නැහැ. වැඩි ගහන්නෙත් නැහැ. හරිද? ගහනවා වැඩි ගහන්නේ නැහැ. හරිද? ඉතින් ඔන්න මේ හරි අපි දැන් දෙවෙනි එකත් ප්ලේ කරමු. හරිද? දැන් මම දැන් ওই ගහන ගමන් කියනකොට නම් මට වචන එනවා. ගානට ඒක බැලන්ස් කරගෙන ගියයි. මේ වොයිස් රෙකෝඩ් දෙනකොට අමතක වෙනවා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හරිද? මේ පාරත් වැඩිම කිල්ස් එක දාගන්න ඕනේ. හරිද? වැඩිම කිල්ස් දාගමු. කොහොමත් ගයිස් මම වැඩිම කිල්ස් දානවා. කතා දෙකක් නැහැ. හරිද? ඒක නෙමෙයි මේ මොකද්ද මම දැන් මේ වොයිස් රෙකෝඩ් දෙන්නේ පුංචි මගේ ස්ටුඩියෝ එකේ ඉඳලා. ස්ටුඩියෝ එකක් කිව්වට පුතේ නෙමෙයි. මම පිළිලොඩ කිව්වේ. ස්ටුඩියෝ එකක් කිව්වට ගයිස් මගේ කාමරේ මේක. පොඩියට මම ලැප් එක තියාගෙන ගේම් ගන්න පුළුවන් විදිහට පොඩ්ඩක් ලයිට් එකක් දාලා නියෝන් ලයිට් එකක් හයි කරගෙන එහෙම ඉන්නවා. ඉතින් ඒක කියන්න බෑ අපිට ස්ටුඩියෝ එකක් කියලා. මං කියනනම් කාමරේ කියලා. හරි මුටක් තිබ්බා. යකෝ අඩෝ නෝ ගයිස් වැඩිම කිල්ස් තියන්න කලින් අපි ඩිෆීට් වුණා. කරන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙම තමයි. හැමතිස්සෙම දිනන්න බැරියෝ. හැමතිස්සෙම දිනන්න බෑ. මට ඔය සින්දු කියන එක පුරුද්දක්. හරිද? මේ වීඩියෝ එකේදීත් මං සින්දු කිව්වා. හරිද? ඒක වෙනම කතාවක්. ඒක අදාළ නැහැ. ඕකේ ගයිස් මම ඔන්න ගන්නයක් ගත්තා. මගේ කටහඬ වෙනස් කරන්න පුළුවන්. මොකද කියන්නේ? හරි. ඔන්න මං තවත් කටහඬ. හෙලෝ මගේ යාළුවනේ කොහමද? ඔන්න මගේ තවත් කටහඬ. ඒයෝ මගේ යාළුවනේ කොහමද? මේක වැඩක් නැහැ. අපි වීඩියෝ එකට කෙලින්ම වීඩියෝ එකට යන්න දෙයක් නැහැ. හැමතිස්සෙම මේ වීඩියෝ එකකට යන්න මොකක්ද එකක් කියන්නේ? හරි අපි වීඩියෝ එක බලමු කියන්නේ තියෙන්නේ. හරිද? අපි වීඩියෝ එක බලමු. දැන් හරි ඒක නෙමෙයි වැදගත්. වැදගත් දේ මට කියන්න අයියේ අමතක වෙනවා අප්පා. මොකද්ද මේ
මොකද අමතකුණා නේ රත්තරන් අයියා මතකුණාම කියන්නේ. අද ඉතින් එඩිට් කරන ඇප් එක නම් CapCut එකෙන් එඩිට් කරන්නේ. හරි CapCut එකෙන් එඩිට් කරන්න උඩට තිබ්බා ඌ හීල් කරයිද? හීල් කරන්න එකෙක්වත් නැහැ. හරිද? අර පැත්තට කොහොමත් වැඩිම කිල්ස් ගහන්නේ මම තමයි මේකේ. හරිද? ඉතින් මම කිව්වාගේ මම බ්‍රවුන්ස් නේ ඉන්නේ. ඊසි හරිද? ඊසි කියන්නේ ඕනම පොඩි එකකට මේ බොට්ටුන්ට ගහන්න පුළුවන්. බ්‍රවුන්ස් 3 කියන්නේ පුතා හරිද? බ්‍රවුන්ස් 3 කිව්වට පුතා මේක ගැහුවාම අම්මට උරු. මම CS දෙකක්ම ගහනවා ඈ. හරිද? මම මේ වොයිස් රෙකෝඩ් දෙන හින්දා කියන්නේ. අනිවාර්යෙන් CS දෙකක් ගහනවා. මම කියන්න හොඳ නෑනේ guys. කිව්වොත් එහෙම ඕගොල්ලන්ගේ ඉන්ට්‍රස්ටින් එක නැති වෙනවනේ. අපි CS දෙකක් ගහමු. අද මේ කොමාර අපි වින් කරන්න ඕනේ වගේ වින් කරනවා. මට ඒක ෂුවර් එකක් තියෙනවා වින් කරනවා කියලා. දුර ගහන්න පුළුවන් ගන්නයක් ගන්නවා. මගේ ස්ටුඩියෝ එකට උනත් වටේ පිටේ සද්ද ඇහෙන එක නැවතින්නේ නැහැ. ගෙදර අය කතා කරනවා එනවා. ඒ වගේම තමයි වටපිටාවේ කට්ටිය නෙමෙයි සෝරි බල්ලෝ පුරන සද්දේ කුරුල්ලෝ කෑ ගහන සද්දේ ඇහෙනවා. දැන් නම් කුරුල්ලෝ කෑ ගහන සද්ද ඇහෙන්නේ නැහැ. මොකද කිව්වොත් දැන් රෑ වෙලා. මම වීඩියෝ එක රෙකෝඩ් කරනකොට වෙලාව 4යි. ඊට පස්සේ වීඩියෝ එක රෙකෝඩ් කරලා එනකොට 4:27යි ඔව් හමාරයි 4:00යි. ඊට පස්සේ මේ මම ගේම් එක පොඩ්ඩක් ප්ලේ කරලා එඩිට් කරා. දැන් වෙලාව 6:47යි. හරිද? ඉතින් වැඩිම වෙලාව ෆෝන් එකේ තමයි අගේ වෙන්නේ. ඒ වුණාට පාඩම් කරන්න ඕනේ. හරිද? මම මේ පොඩ්ඩක් දැන් මේ පොඩ එඩිට් කරනවා. එඩිට් කරලා මම දැන් මේ පොඩ්ඩක් පාඩම් කළා සයන්ස්. හරිද? ඊට පස්සේ ආයෙනා පොඩ්ඩක් පාඩම් කරනවා. ආයෙත් පොඩ්ඩක් එඩිට් කරනවා. හරිද? සාමාන්‍යයෙන් මම ෆෝන් එක දවසකට ඉන්නේ පැයයි. අද ටිකක් වැඩි කාලයක් වුණා. හරිද? පැය කියන්නේ 8 ඉඳන් 9 වෙනකන් තමයි ඔන්ලයින් ඉන්නේ. ඉතින් මේ YouTube කරන්න පටන් ගත්තට පස්සේ ඒක පොඩ්ඩක් වෙනස් වුණා. හරිද? ඉතින් මං වැඩි වෙලාවක් ගන්නවා මොකද එඩිට් කරන්නත් තියෙනවානේ. guys කොහොමද ඒ කිල් එක? හරිද? මම තමයි වැඩිම කිල්ස් 8යි. ඩැමේජ් නම් බලා ගන්න බැරි වුණා. හරිද? 3ට 1යි boys 3ට 1යි මේ CS එකත් ගහලා ඊළඟ CS එකත් ගහලා ඊළඟ එකත් එච්චර ගහන්න නැහැ පුතා. එච්චර ගහන්න නැහැ. යකෝ එච්චර ගහන්න පැයක්වත් යනවා. රිවිජයි මායි ගහනකොට මේ වීඩියෝ එක පැය දෙකක්වත් පැයද සෝරි පැයක්වත් දික් කරනවා boys. එතකොට ඕගොල්ලන්ට බලන්න ගොඩ වෙලාවක් යනවා. 50 ගානට හෙල්ප් එකක් දෙන්න. එකපාරට කතාව වෙනස් වෙනවා. ඒක හැටි. හරිද? 50 ගානට හෙල්ප් එකක් දෙන්න. හරිද? 50 ගැහුවා විතරයි ලයිව් එකක් අනිවාර්යෙන්ම එනවා. හොඳයි ඉතින් මේ පාර ගානේ මම මොනවද? හරි මට කලිනුත් ගේමින් YouTube channel එකක් තිබ්බා. හැබැයි මෙච්චර ට්‍රෙන්ඩ් උන්නේ නැහැ. අනික මම හරියට ඉස්සර වීඩියෝස් කරෙත් නැහැ, එඩිට් කරෙත් නැහැ. නිකන් ඔහේ අර වටේ පිටේ සද්දෙත් තියෙනවා. ඔහේ දානවා. හරිද? මම මෙලෝ මොලයක් කියලා කනදක් ඉස්සර තිබිලා නැහැ. හරිද? මොකද මේ වෙඩි දෙන්නේ? ෆස්ට් බ්ලඩ් ඩේ. මේ පාරත් වැඩිම අනේ ඉතින් වැඩිම කිල්ස් බොරුවට කියවන්න දෙයක් නැහැ නේ. කිල් එක ගන්නවා අනිවාර්යෙන්. මොකද ඉතින් මේ බොට්ටුන්ට ගහන්න බැරුවේ මං කියන්නේ. පොඩි මෙඩියක් ගහ ගන්නවා. මෙඩි ආඩෝ බෝයනේ. guys බෝය හරි මොකක් හරි දින්නා. අඩෝස් තව එක මේ හිට් එකකින් මං සිල්වර් වලට යනවලු. සිල්වර් 1 එකට. හරිද? අවුලක් නැහැ සිල්වර් 1 එකට ගියොත් හොඳයි. tap to continue. හරි ඒක වැඩක් නැහැ. හරි අම්මට 3 stars 3 ඉන්නේ. හරිද? අම්මට 3 කියන්න ඕනේ නැහැ. මොකද අනේ ඔය ඉතින් සුළු දේවල් මට මේ වචන පැටලෙනවා මේ වොයිස් රෙකෝඩ් කරද්දි. ඒක මගේ හැටි. මන් දන්නේ වචන පැටලෙනවා. ඔක්කොම මාඩින් කියන්න ඕනේ දෙයක් තමයි YouTube channel subscribe කරලා like කරලා මේක share කරන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. විශේෂයෙන්ම subscribe කරන්න 50 ඉප්පන්ට 50 ගෙවුවොත් අපට live දෙන්න පුළුවන්. ඒකයි ඉතින් තව CS එක ගහන්න වෙන්නේ නැහැ. විනාඩි 16ට වඩා වීඩියෝ එක කරන්න බෑ. මොකද මේ තාම මට account එක verify කරගන්න බැරි වුණා. ඉතින් සමා වෙන්න එකට ඉතින් ආදරයි බොක්කලා සෙට් එකටම එහෙනම් ආදරේ ගිහින් වෙන දවසක අපි ලොකු විදිහක වීඩියෝ එකක් කරමු. මම verify කරගත්තට පස්සේ long wolf එකක් ගහන්න වෙන්නෙත් නැහැ. තව CS එකක් ගහන්න වෙන්නෙත් නැහැ. එහෙනම් boys bye අපි ගියා.